රයිට් එක නම් ආයිවන් සියලු දෙනාටම ඉතින් ගමනේ නිවා YouTube channel එක බලනවා වගේ යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න දැන් මම අද රුමේනියාව බලා පිටත් වෙලා යන්න හදන්නේ. දැන් මේ මං ඉන්නේ ගල්ප්පියල් ෆ්ලයිට් එකේ තමයි. රුමේනියා ගමන අද 5:30ට අද 22 මගේ උපන්දින දවසේ තමයි මම අද යන්නේ 22 5:00 අපේ ෆ්ලයිට් එක අදිනවා. දැන් මම මේ ඉන්නේ අපේ මේ ෆ්ලයිට් එක ඇතුලේ. ෆ්ලයිට් එක ඇතුලේ. දැන් ඉතින් මේ යන ගමන් ඉන්නේ ෆ්ලයිට් එක ඇතුලේ. ෆ්ලයිට් එක ඇතුලේ මේ ෆ්ලයිට් එක ආයේ බහින්නේ බහරේන් වල බහලා තුරුකි වලට ගිහලා තමයි රුමේනියාවට යන්නේ. ඉතින් දැන් ෆ්ලයිට් එකේ මේ යටින් ගමන් ඉන්නේ. තව මගේ ළඟ යාළුවෙකුත් ඉන්න මාත් එක්ක යන ලංකානාත. මේ ගමේ කට්ටිය තමයි යන ගමන් ඉන්නේ මේ ඊළඟට බහිනවා මාලට යනවා මාල නම් බහින්නේ මාල බහින්නේ අපි ඊට පස්සේ මාලෙන් ගෙරින්ම ෆ්ලයි කරන්නේ ඊට පස්සේ බහරෙන් වලට ගිහිල්ලා තුර්කියට ගිහිල්ලා තමයි රුමේනියාවට යන්නේ. අපි රුමේනියාවේ බහින්න තියෙන්නේ 24 වෙනිදා 12:00 දවල් 12:00 තමයි රුමේනියාවේ බහින්න තියෙන්නේ. ඔය ටික තමයි ඉතින් කියන්නේ දැන් ෆ්ලයිට් එක උඩ යන්න තියෙන ලංකාවේ සිග්නල් මොකුත් දැන් වැඩ කරන්නේ නැහැ. ඒක දැක්කත් තමයි තියෙන්නේ දැන්. රයිට් එක නම් දැන් ඉන්නේ මේ අපේ බහරේන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. බහරේන් එකේ පැය ගාණක් ඉඳලා තමයි ඊළඟට තුර්කිය වලට යනවා අපි. දැන් මේ බහරේන් එයාපෝට් එකේ තමයි ඉන්නේ. රුමේනියා යන්නේ අපි තුර්කිය වලට ගිහිල්ලානේ. දැන් බහරේන් එයාපෝට් එකේ බෑලා ඉන්නේ අපි. ටික වෙලාවක් මේ ඉන්නවා. ඊට පස්සේ ආපහු තුර්කිය වලට යනවා. මම දැන් ඉන්නේ බහරේන් එයාපෝට් එකේ. ඉතින් ඇත්තටම මේ ලංකාවේ ඉඳලා ආපුවම තමයි තේරෙන්නේ අපේ රටේ වටිනාකම කොච්චරද කියලා. ඉතින් මේ රටවලුත් ගොඩක් දියුණු රටවල්. මට මේ ෆ්ලයිට් එකේ ඇවිල්ලා උගුර වැරෙන්න වෙලා තියෙන්නේ. මේ කියන වචන හරියට තේරෙන්නේ නැති වෙයි. ෆ්ලයිට් එකේ ඇවිල්ලා උගුර වැරෙන්න වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ අපි බහරේන් වල බහැලා ඉන්නේ. අය 6ක් මෙහෙ ඉන්නවා අපි එකෙන් ඊළඟ දවසේ 11ට තමයි මෙතනින් අපි ආය තුර්කිය වලට යන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් රට දාලා ආපුවම ගොඩක් දුකයි. ඉතින් මගේ channel එක බලන මගේ යාළුවන්ටත් ඉතින් ඉක්මනට වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේ. ඉක්මනටම දැන් එම්බසි කටයුතු සිද්ධ වෙන හින්දා ඉක්මනටම රුමේනියාවට එන්න පුළුවන්. වීසා වැදිලා ඔයාලගේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාලමත් ඉක්මනටම එන්න ලැබෙන්න ඕන මගේ ගෲප් එකේ ඉන්න මගේ යුරෝපා සීනි ගෲප් එකේ ඉන්න යාළුවන්ටයි එම්බසිට යන්න ඉන්න මගේ යාළුවන්ටයි ඔක්කොටම ඉක්මනටම එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම සුබ පතනවා. මේ බහරේන් එයාපෝට් එක ඇතුළ මාර ක්ලීන් පේනව නේද? සුපිරියටම තියෙනවා. ඉතින් ඊළඟ දවසේ තුර්කිය වලට යනවා අපි. තුර්කිය වලින් පස්සේ අපි ඊට පස්සේ රුමේනියාවට බලා පිටත් වෙලා යනවා. ඉතින් ගොඩක් සුන්දර තත්ත්වයක් තියෙන්නේ. හරි ක්ලියර් සිටි රටවල් ඉතින් මෙව්වා අන්න වලට පේනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ පොඩ්ඩක් කෑම වේලක් කන්න කියලා මේ බඩගිනිත් තියෙනවා අපිට ටිකට් එකට ෆ්‍රී කන්න පුළුවන් KFC එකෙන්. ඉතින් මේ KFC එකට ඇවිල්ලා ඉන්නේ මේ ඕඩර් එක එනකල් පොඩ්ඩක් බලා ඉන්නවා මේ බඩගිනි හොදට මොනවා හරි කන්න කියලා තමයි මේ අපේ යාළුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. හැමෝම ආවා. මේ KFC එකේ තමයි ඉන්නේ බහරේන් එයාපෝට් එකේ. ඉතින් ගොඩක් මාන්සියෙන් ෆ්ලයිට් එක එනකල් අපි පොඩ්ඩක් මේ රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නේ කට්ටිය දැන් වලට වෙලා. ඊට උදේ 11 වෙනකල් ඉන්න ඕන. ඉතින් තුර්කිය වලට ගිහිල්ලා තමයි යන්නේ. ඒකින් ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්න ඕන හින්දා අපි පොඩි වේක් එකක් අරගෙන පොඩ්ඩක් මහන්සියක් දාගෙන ඉන්නවා. කට්ටිය තැන් වල නිදි මහන්සියක් දාගෙන ඉන්නවා. ඉතින් තුර්කිය ෆ්ලයිට් එක නැගලා ඉවරලා තව වීඩියෝ දෙකක් තුනක් ගන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඊට පස්සේ රුමේනියාවට ගිහිල්ලා මේ වීඩියෝ දෙක තුනක් ගන්නවා. බලමු මේ කොහොමද තත්ත්වය කියලා ඉස්සරහට.
රයිට් එක මේ දැන් අපි එයාපෝට් එකේ ගොඩ කාලයක් ඉඳලා දැන් මේ යන්න හදන්නේ ඉස්තාන්බුල් වලට යන්න හදන්නේ තුර්කියේ. ඉතින් මේ ෆ්ලයිට් එකට ගොඩ වෙන්න තමයි හදන්නේ. ෆ්ලයිට් එකට යන්න තමයි මේ හදන්නේ. ෆ්ලයිට් එකට ගොඩ වෙන ගමන් තමයි මේ අපි ඉන්නේ දැන්. මම දැන් ඉන්නේ ෆ්ලයිට් එක ඇතුලේ මේ සීට් එකේ ඉඳගෙන ඉන්නේ ඇවිල්ලා. දැන් මේ මම තුර්කියේ ඉස්තාන්බුල් වල තමයි අපි ආයේ බහින්නේ. ඒ 3-4ක් විතර යයි. දැන් බාහිරින් වලින් තුර්කියේ බැහැලා ඊට පස්සේ තමයි අපි රුමේනියාවට යන්නේ. දැන් ඉන්නේ ෆ්ලයිට් එකට නැගලා. දැන් අපි තුර්කියේ බැහැලා ඉන්නේ මේ තුර්කිය එයාපෝට් එකේ. ඊට පස්සේ අපි අද රැයට තමයි ෆ්ලයි කරන්න ඉන්නේ. මේ ඉන්නේ තුර්කිය එයාපෝට් එකේ. තුර්කිය එයාපෝට් එක පට්ට ලස්සනයි උඩට ආපුවාම. මේ තුර්කිය එයාපෝට් එක. ඉතින් මෙතන පැය 6ක් ඉන්න ඕනේ ඉඳලා තමයි රුමේනියාවට යන්නේ. ඒට උදේ 6:45 විතර වෙද්දි බහිනවා අපි. රයිට් දැන් අපි ඉන්නේ මේ ඉස්තාන්බුල් එයාපෝට් එකේ මේ කොහෙද අපේ තුර්කියේ ෆ්ලයිට් එක දිනවා කිව්ව 11 ගාට පරක් වී ෆ්ලයිට් එක තාම ඇවිල්ලා නැහැ. ටිකක් වෙලා ඉන්න වෙනවා. ඉතින් මේ ෆ්ලයිට් එක තාම ඇවිල්ලා නැති නිසා අපි කට්ටියත් එක්කම අපි චුට්ටක් වෙලා ඉන්නවා ෆ්ලයිට් එක එනකල් බලා ඉන්නවා රුමේනියාවට ගිහිල්ලා බයින්න. රුමේනියාවට ඇවිල්ලා දැන් දවස් දෙකක් වෙනවා. මේ අපි යනවා සුපර් මාකට් එකක් තියෙනවා කවුෆ්ලෑන්ඩ් කියලා. ඒක පැත්තට පොඩ්ඩක් යන්න හදන්නේ. කවුෆ්ලෑන්ඩ් සුපර් මාකට් එකට තමයි මේ යන්නේ අපි. ඒකේ බඩු ගොඩක් ගණන් අඩුයි කියලා කියන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න තමයි යන්නේ මේ. අපි ඉන්නේ මේ රුමේනියාවේ සුපර් මාකට් එකක් ඇතුලේ බඩු ගොඩක් ගණන් අඩුයි. ලිකය බියර් එකමත් ගොඩක් ගණන් අඩුයි. සුපර් මාකට් එකක් ඇතුලේ තමයි ඉන්නේ. බඩු ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවේ වගේ නෙවෙයි. ලිකය ಜಾති එතකොට කෑම ಜಾති හැමදේම ගොඩක් ගණන් අඩුයි මේ රුමේනියාවේ. ඉන්නේ රුමේනියාවේ තියෙන එක එක පේස්ට්‍රි වර්ග පේනවාට ලේ 3යි ලේ 2යි පොඩි ගාණක් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය 100ක් 150ක් වගේ තමයි ලංකාවේ සල්ලි වලින් ගාණ. අපේ කට්ටිය පොඩ්ඩක් ආවා සුපර් මාකට් එකේ පොඩ්ඩක් මේ පේස්ට්‍රි වගේක් ගන්න. එක එක ස්නැක් වර්ග බයිට් වර්ග ලේ 11යි ලේ 3යි එක එක ගණන් වලට තියෙනවා. ලේ 3යි එක එක ස්නැක් වර්ග තියෙනවා. මේ තියෙන්නේ බියර් වර්ග. ඒත් ගාන උඩයි එක එක ගණන් වලට තියෙනවා. ලේ 4ට තියෙනවා. ලේ 35යි ලේ 17යි ලේ 2කටත් බියර් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදල රුපියල් 300ක් විතර වෙන්නේ නැහැ. බියර් වර්ග තියෙන්නේ මේ. බියර් ඇවිල්ලා 22යි. මේ ඕන ෂොප් එකක මේවා ගන්න තියෙනවා. ඕන තරම් අපේ ලංකාවේ වගේ බාර් වලට යන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා Tamante හිතේ ඇතියට අරන් යන්න පුළුවන්. ෆ්ලෑන් කියන සුපර් මාකට් එකේ මේ එක එක ක්‍රීම් වර්ග බ්‍රෂ් ඒවත් බලන්න වලට ගණන් පේනවා. මේ ලේ එකක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 69ක් වගේ. මේ දත් බෙහෙත් වර්ග මේ සෙන්සෝඩයින් එහෙමත් තියෙනවා.
එක එක විදිහේ ඒවා තියෙනවා. මේකේ ක්‍රීම් වර්ග එක එක විදිහේ ඒවා තියෙනවා. ෂැම්පෝ වර්ග, ක්‍රීම් වර්ග. මේ ඉන්නේ ෆෝක්ලෑන්ඩ් කියන මේකේ සුපර් මාකට් එකේ. මෙතනත් තියෙන එක එක ෂැම්පෝ වර්ග, සෙන්ට් වර්ග. ඒවා තමයි මේ තියෙන්නේ. මේ ගණන් ගොඩක් අඩුයි. මේ වලට පේනවා ගණන්. මෙතන තියෙන්නේ මේ කොණ්ඩේ ඩයි කරන ඩයි වර්ග. පේනවා එක එක ඩයි වර්ග තියෙනවා. හරි සාමකාමී රටක්, මිනිස්සුත් හරි හොඳයි, කතා කරනවා හැමෝම වගේ. පේනවා මට පිටිපස්සෙන් මේ ලික වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ගන්න තියා හිතන්නවත් බැරි ලික වර්ග ගොඩක් තියෙනවා. මම ඒවත් වලට පොඩ්ඩක් පෙන්නන්නම්. බලන්න මේවා මිල එක එක ලික වර්ග ගොඩක් තියෙනවා. අරක් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මොකද මේක සීතල රටක්, හිමවැටෙන රටක් ඉඳලා මේ ගොඩක් කට්ටිය ලික පාවිච්චි කරන ඉඳලා මේ ලික වර්ග ගොඩක් තියෙනවා. පේනවනේ මේ ලංකාවේ වගේ නෙවෙයි. මේ බෝතල් ඉදින් දකින්නවත් හම්බෙන්නේ නැහැ ලංකාවේ. නේ ලංකාවේ කාලා වගේ එකකුත් තියෙනවා. ඒ වහන්න සුතිරි ලික වර්ග තියෙන්නේ. මේ සුතිරි ලික වර්ග තමයි තියෙන්නේ.